සැලැස්ම සකස් කිරීම, විධිමත් කිරීම සහ ආයෝජනය සඳහා ඉඩම් නිදහස් කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ඉඩම් විෂයට අයත් ආයෝජන මණ්ඩල වැනි ආයතන වල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම ආයතන වල ඒකාබද්ධ කරමින් ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට මේවර අයවැයෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. එසේම ආයෝජකයන්ට ඉඩම් ලබා දීම සම්බන්ධව නව නීතිමය රාමුවක් හඳුන්වා දීමටත් ආයෝජනයේ ස්වභාවය අනුව ඉඩමේ තක්සේරුව තීරණය කිරීමටත් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා. අද අපි තේරුම් ගන්න ඕන ආර්ථිකයේ එක් අවදීන් වල ආර්ථිකය වෙන තලවලට යනවා. හැබැයි අපි ඉඩම් පරිහරණය කරන්නේ ආර්ථික එක තලයකට අනුරූපී වන පරිදි. පැරණි නම් අපි තේ රබර් පොල් වගාවන්න එක අපේ ඉඩම්. එදා ආර්ථිකය. හැබැයි ආර්ථිකය අද තාක්ෂණය මත පදනම් වෙලා ගොඩනැගිලා තිබෙනවා. අපේ ඉඩම් මේ දිශාවට යොමු කරන්න ඕන. ලෝකයේ ඇතිවන නව තාක්ෂණය ඒ මොහොතේම අපි උරා ගන්න අසමත් නම් අපි ඒ තාක්ෂණයෙන් ඉවත් කළාද පිටුවහල් කළාද ජාතිය බවට පත් වෙනවා. ඉතින් අපේ අපේක්ෂාව මේ නව ඉඩම් පරිහරණය පිළිබඳ තව හොඳ ශක්තිමත් සැලසුමක් හදනවා. මොනවද ලෝකේ නව තාක්ෂණය කැඳවා ගැනීම සඳහා AI data center එහෙම නැත්නම් green hydrogen අපි සැලසුම් වල තිබෙනවා. එහෙම ශේත්‍ර විවෘත කරන්න මේ ඉඩම් වලට